හෙලෝ කොහොමද ඔයාලට හැමදෙනෙක්වම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට වගේම මේ වීඩියෝ එකටත් අද අපි යනවා කේලිත් එක්ක සූ එකට. එයා හරිම ආසයි සත්තු බලන්න. අපිත් එක්ක මේ ගමනට අපේ හොඳම යාළුවෙක් එක්ක එයාගේ චූටි දුවත් එකතු වෙනවා. මගේ මතකේ හරිනම් නිව්සීලන්ත වල සූ 4ක් තියෙනවා. ඕක්ලන්ඩ් වල, හැමිල්ටන් වල, ක්‍රයිස්ට්චර්ච් වල, ඒ වගේම නිව් ප්ලිමවුත් වල, ඒ වගේම ක්‍රයිස්ට්චර්ච් වල තව වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකක් තියෙනවා. ඉතින් අද අපි මේ ආවේ ඕක්ලන්ඩ් සූ එකට. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අක්කයි නංගි හරි ආසාවෙන් තමයි මේ විදිහට සත්තු බැලුවේ. ඇත්තට මේ දෙන හරිම සතුටු වුණා එදා දවසේ. ඉතින් ටිකක් ඇවිත්තට පස්සේ බබාලටයි අපිටයි පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි හිතුවා බබාලටත් මොන හරි කන්න දීලා අපිත් මොන හරි කාලා ඊටු ටික ඇවිදිනවා කියලා. ඔන්න ඉතින් කෑවට පස්සේ අපේ චූටි දුවට ඔන්න පොඩ්ඩක් සෙල්ලම් කරන්න. මොකද මේ වගේ ප්ලේ ඒරියා එකක් එතන තිබ්බා. ඉතින් අපි යාට සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. ඉතින් මේ විදිහට තමයි යා හරිම ආසාවෙන් යාගේ තාත්තිත් එක්ක සෙල්ලම් කරේ. එදා දවසේ සූ එකේදී මම දැක්ක ලස්සනම දෙයක් තමයි මේක. මේ ෆ්ලෙමින්ගෝ මේ විදිහට බෙල්ල හරවන එක. ඒක ඇත්තටම හරියට ෆ්ලෙමින්ගෝ ඩාන්ස් එකක් වගේ. බලන්න ඔයාලත් මේ වගේ දැකලා තියෙනවද කියලා කලින්.
මේ ඉන්නේ අපේ චූටි විලී බබා. මේ ඉන්නේ චූටි පෙන්ගුයින් පැටව්. ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. ආපහු ටිකක් ඇවිද්දට පස්සේ ඉතින් අක්කටයි නංගිටයි ටිකක් මහන්සි. ඉතින් අපි යාලට බිස්කට් එකක් එහෙම ආපහු කන්න දීලා වතුර ටිකක් දීලා තමයි ආයෙත් අපි ඇවිදින්න පටන් ගත්තේ. එදා ලොකු අවසරක් නම් තිබ්බේ නැහැ. ඒ නිසා ඇත්තටම අපිට ගොඩක් ලේසි වුණා. ඒත් ඉතින් ටිකක් ඇවිදිද්දි චූටි බබාලට ටිකක් මහන්සි වෙනවනේ. මෙතන ඉන්න පැස්පරාලා ඒ වගේම කැංගරුවෝ නම් එදා ටිකක් ඈතින් තමයි හිටියේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව ඔයාලව පේනවා ඇති කියලා. I think he found his dad. Go? Here. I think our dad wants his favorite.
ඉතින් මේ බලන්නකො මෙයා මේ ටවර් එකේ උඩටම නැගලා මේ බ්ලැන්කට් එකත් ඔළුවේ දාගෙන මේ විදිහට වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපිට එතනදි කිව්වා ඔරංගුටන් දැන් මේ කේබල්ස් වල යනවා අපිට පොඩ්ඩක් බලන්න කියලා. ඒත් ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා. අය ඉතින් ගියේ නැහැ. නිසා අපිට තව ගොඩක් වෙලා බබාලත් එක්ක එතන හිටගෙන ඉන්නත් බැරි නිසා අපි මේ විදිහට යන්න පිටත් වුණා. දැන් ඉතින් අපි සූ එකේ අවසානම හරියට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් අපිට ගෙදර යන්න තමයි තියෙන්නේ. ගොඩක් ස්තුතියි හැම දෙනෙක්ටම අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියට. ඉතින් ආදරයෙන් ඉල්ලනවා subscribe කරන්න අපේ YouTube channel එක, like කරන්න, comment කරන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.